friends, welcome back to another gameplay video. So anything ada play කරන්නේ Skady Hospital horror. ඕකේ මචං අපි වැඩි කතා නැතුව play දෙමු. ඉතින් මචං මේකේ chapter දෙකක් තියෙනවා. මම අද play කරන්නේ පළවෙනි chapter එක. ඕකේ මචං මේකේ easy mode දාගමු. ඉතින් බා මේ game එක ගහපු කට්ටිය දන්නවා ඇති. මේකේ easy mode වලට අපිව බලන්න දෙන්නේ නැහැ මචං. මම කියන්නේ කියන්නේ. මේ ඌ අපි බලන්න දෙන්නේ නැහැ තප්පර ගානේ. normal හරි hard හරි දැම්මත් ඌ අපි බලන්න දෙනවා මචං. ඉතින් මම එහෙම දාන්න නේද ගහන්න හේතුව තමයි මොකද්ද කියනවා නම් එහෙම ගෙවුවත් මචං මෙහෙමයි. ඒකේ මචං මේ ගේම් එකේ මම දන්න විදියට නම් මචං මේක අපිට ඇන ගලවන්න තියෙනවා. එතකොට මචං මේ ඇන ගලවන්න එනම අමාරුයි මචං. එනම අමාරුයි. ඒව ගලෝ ඉද්දි අර එන උරා පහත් වුණොත් වෙලාව ගිහිල්ලා මට කෙලවෙනවා. ඕකේ මචං අපි දොර ඇරලා යන්න බලමු. දොර ලොක් මචං. මට ඕනේ ස්ක්‍රූප් නිය. මේක තියෙනවා. ඕ ඒකේ නෑ ස්ක්‍රූප්. මේක තියෙනවා බලමු ස්ක්‍රූප්. ඉතින් මචං ඔයගොල්ලෝ ඉස්සර දකින්න ඇති. හොඳ කාර් එකක් තිබ්බා. ඒක ඇවිල්ලා මිනිහක් වදිනවා මචං. එතකොට ඔයගොල්ලෝ දැක්කනේ කවුරුද එකක් හිටන් ඉන්නවා. මේක තමයි මචං මම හිතේ ගේම් එකේ අමාරුම කොටස. මට දෙවෙනි කැප්ට් එකත් මම වෙන වීඩියෝ එකේ ගේන්න. මේක තරම් අමාරු එකක් නෑ මචං මට මේ ගේම් එකේ හරිද? මේ එන අමාරුයි මචං මේ. ඕකේ මචං මම මේ කපන්නද කියලා හිතෙනවා මේ මගුල. බින්නේ වොන් අර ඒ ඔකාල පේනවා මේ සුදු පාට බෝලයක් වගේ දෙන මම ඒකෙන් තමයි ටච් කරන්නේ. මේ බින්නේ මචං මේ මම ඔයගලන්ට පේනසෙ මම අදින ඇදිල්ල. ඒත් එබෙන්නේ නැහැ මචං මට මල පානවා. අඩෝ බං. ඉතින් මචං මම මේ හයියෙන් කතා කරනවා වගේ තේරෙනවද? ඒ මොකද කියනනම් මචං මම කලින් වීඩියෝ එකක් කරා ඒක බාගෙට කරන් යටි කෙලුණා. ෆෝන් එක නිකන් අර ඉස්සුවක් කෙලිය. ඊළඟට ෆෝන් එක මම ඕෆ් කරලා ඔන් කරා. වීඩියෝ එක මචං ගැලරියට ඇවිල්ලා ඒ වුණාට වීඩියෝ එකේ මම විනාඩි 5ක් විතර කරේ. ඒක විතරයි තිබ්බේ මචං. බෑනේ මචං ඒක YouTube දාන්න. පළවෙනි කැප්ට් එකවත් ඉවර කරන්න හම්බුනේ නැහැ බං ඒකේ. ඉතින් මචං ඌව අදාළම නෑ පටගල ඇන්ටික් ගලවගමු. මේකේ ඉන්නව තමයි මම මේ ගේම් එක ගේන්නේ නේ. මම normal එක ආට්ටට දාලා ගහනවා මේක. ඌ බලන්න ආවට ප්‍රශ්නයක් නෑ මේ මඟුල කැරගෙන්නේ නෑනේ මචං. මේ කරකෝ ඉඩරු ආව ටයිමර් ඉවරලා ස්ක්‍රූ ඒකත් කමන්න නැහැ නේද? તો හොඳ මුණ පෙන්නන්න බෑ මචං. එතකොට ස්ක්‍රූප් නියන දාන්න තැනක් නෑ දැන් මම මේ කරකෝන එක. අඩෝ බම් බෑ බං. හරි බම් මම ලොකු ගේමක් ගිහලා යන තුනක්ම ගලව ගත්තා. ඔයගොල්ලෝ දකින්න ඇති. දකින්නේ නැහැ නේද මම වීඩියෝ කට් කරන්නේ. බම් මේ අන්තිමනේ සුබ මොහොතින් ගලව ගන්න ඕනේ. අඩෝ බං ඒකවත් වරින් බණ්ඩක් ගාලා මට වීඩියෝ එක කරන්න පරක් වෙනවා. ඒක මචං එකක් ගියා. හරි බං මෙහෙමයි මේ ගේම් එක ටිකක් විනාඩි 12කින් 15කින් විතර ගහන්න පුළුවන් ගේමක්. කැප්ටර් දෙකම. ඒ වෙනම මම එක කැප්ටර් එකයි ගේන්නේ. ඒ මොකද කියනනම් මට එච්චර ගේම් එක ගහලා පුරුදු නෑ. හරි. මචං මේකෙන් තමයි අපි යන්න ඕනේ දෙවෙනි කැප්ටර් එකට. ඒකට මචං මෙන්න මෙතන පාස්වර්ඩ් එකක් ඕනේ. තව මේක අලෝ ගන්න ඕනේ මචං. අපි අංකෝ ඒවට ඕන අඩුම කුරුම ටික හොයාගන්න. මේක මචං ලොක්. මේකත් ලොක්. මේක අරින්න හදන්න ඉපා මචං. ඒකේ තමයි අර ඉන්නේ. මේ බොක්ස් එක නම් අයින් කරනවා. මේක එන තාත්තේ ගේම් එක මචං අතනක් දැක්කනේ. එන කරකොල්ල ගලවන්න තිබ්බේ. දැන් මෙතනත් එහෙමයි. ඕකේ මචං මේ තියෙන ලේ පාරවන්නේ. ලේ පාර කකුල් වලින් ගිහිල්ලා තියෙනවා කවුරුහරි. මචං ටොයිලට් එකට අත දාන්න හරි. අපිට කියන්නේ මචං ටොයිලට් එකේ කවුරු හරි බෝතල් කඩු දාලා ඒ කියන්නේ මේක ඇතුලේ මොනාරි තියෙන්න ඕන. ඉතින් මචං ඔයගලන්ට පේනවද නේද මේ පැත්තෙන් තියෙනවනේ ස්කිප් කියලා. අන්න ඒකට ලතු පාඩේව කැලි 5ක් 10ක් ඕනේ. ඒ ඔයාලට ඒක කරන්න බැරුව මේකේ ඊසිලේ මේ මොක වුණත් එකපාරයි හම්බෙන්නේ.
ඒයින් ඔයාට ඒක කරන්න බැයි නම් ස්කිප් දීලා කරන්න. ඉතින් මම නම් ඉතින් 8 දානවා. ඕකේ. ආවා මචං යතුරක්. මේක මචං ඔය මේ මෙතන තියෙනවනේ දොර. ඒකේ යතුර මචං. ඕකෙන් මෙන්න මේක ඇරියා. අඩු මේක නම් වදකාකාරයක්ද කොහෙද ඔබ? මේ බලපන්කෝ. ඒ වැඩ නෑ මචං අපි පොරව ගමු. පොරව අරන් පටකාරයක් ගිහිල්ලා මචං මෙන්න මේක වහගෙන අපි යන්න ඕනේ මචං අපි අර ඒක ලොක් නේ මචං. ඒකට එහා කාමරෙන් මචං අපි ආවේ. ඒකේ තොලකින් මෙතන තියෙනවා මචං මේක. මේකත් එන තාත්තික ඔන්න බලපංකෝ පොරදිය. ඉතින් බං මම මේ වීඩියෝ එක මම ඉස්සර අමාරුයි කියවට ගේන්න බැරි. හේතුව ඒක මේ විනාඩි 12න් මම මචං ලොකු වීඩියෝ රෙකෝඩ් කළොත් ඒක මගේ ස්ටෝරේජ් එක පුල් ඉන්න මචං රෙකෝඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා මචං මම දෙකට ගේන්න හේතුව ඒක මචං ගේම් එක අමාරු එකක් නෙමෙයි. හරි බං අපි මේක තමයි දොර අරගෙන. ඉස්සර මං කිව්වේ. මේක මචං අඩෝ සිරාවට මෙන්න පෙට්ටිය. ජෝකර් පාටයි නේ මචං. මේක කරකවන්නලු. ඕකේ. අඩෝ 526. ඕක තමයි මචං අපේ දොරේ පාස්වර්ඩ් එක. මේක දැම්ම ගන්න බෑ. කරන්ට් එක නැහැ මචං. ඒ හින්දා අපි කරන්ට් එක දාගන්න ඕනේ. ඒක මචං ටේප් එකක් ඕනේ. මේක නම් මම ස්කිප් කරගන්නවා මචං. මේක මට එන අමාරුයි. ස්කිප් කරා මචං. මම ඒවා 10ක් දීලා ස්කිප් කරා. මං ගිය පාරත් ඕකට අත දාන්න කියලා අත කැපුණා කියපන්කෝ. ඕකේ මචං මේවා වහන් ගියාට අයිසි මොඩ් දාන්න ඕන නැති මේවා වහන් ගියේ නැතිවට කමක් නැහැ. ඒ මොකද අර බලන්න දෙන්නේ නැහැ නේ අපි. ඕකේ මචං මට පාස්වර්ඩ් එක මතක නැහැ. 526. 526. මේක මචං අල්ලගන්න. ඉතින් ඔයාලා තේරෙන්නේ නැති මේ කොළ පාටේ මැද කොටුවක් තියෙනවා. අන්න ඒක ඇතුළට ගියපු ගමන් ඔබා ගන්න ඕනේ මචං මේක. හරි මං නම් එපුවා. yes 526 නේ මචං. ඕකේ 526 enter code. මචං මේ දෙවෙනි කොටස මම ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි කොටස ගේන්නම්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.